අඩුයි නේ මේවට දැන්. ඉස්සරට කියනකොට ප්‍රෝග්‍රෑමේ තරගේ ආරම්භ වුණා. ඉතාමත් වේගයෙන් අපේ පළපුරුදු මේ අපේ ගෘහණියෝ ටික එකතු වෙලා තමන්ගේ ප්‍රෝග්‍රෑමේ හැකියාව පෙන්වන අවස්ථාව ඉතාමත් ඒකවත් මේ පොල්ගෑමේ තරගයක් බලමු අපි අද මේ තරගයේ පොල්ගෑමේ තරගයෙන් ජයග්‍රහණය කරන කවුද ජයග්‍රාහිකාව කියලා. ඉතාමත් වේගයෙන් පොල්ගෑමේ තරගය කිසිදා ඒ වගේම ජනගායන අවස්ථාව. හොඳයි අපි තවත් ජනගායනාවක් තුයි. සූර්ය සුනර සප්වට ඒ ගාන කාටවත් ගන්න මැෂින් එක කොයි මැෂින් එක කියන්නේ අඩි වගේ මත අපිට ඉතර ගන්න උනාදෝ හොඳයි ජනගායනාව යන අතරේම අපේ මේ ප්‍රෝග්‍රෑමේ තරගයක් කොට්ටාපුරයක් වෙන අවස්ථාවේ සිදු වෙනවා. මේ වෙනකොට තරගකරුවන් 9 දෙනෙක් පමණ කොට්ටාපුරේ සඳහා ඉදිරිපත් වෙලා තියෙනවා. බලමු අද මදුල්ල බක්මහවුලේ අපේ නගරතල ක්‍රීඩා සමාජයේ බක්මහවුලේ අද කොට්ටාපුර තරගයේ ජාමයේ ඇති හොඳම කොට්ටාපුර තරගකරුවා කවුද කියන එක අපි අඳුරා ගන්න බලමු. පුළුවන් නම් එන්න මදුලත් එක්ක හැප්පෙමු. එහෙම නැත්නම් අපි වටපිටාවේ ඉන්න අනිත් අයත් එක්ක කියන පුළුවන් නම් කොට්ටාපුරෙන් හැප්පිලා බලමු කියලා. පොල්ගෑමේ තරගය ඉතාමත් වේගයෙන් මම හිතන්නේ මේ වෙනකොට කීපෙනෙක් අවසන් කරලා බලමු අද පොල්ගෑමේ තරගයේ පළවෙනි කෙනා. එහෙනම් ජනගායනාව සඳහා තවත් ආවෝ. ජනගායනා වයස අවුරුදු 16 ඉහළ කණ්ඩායම. වැඩිහිටි ජනගායන. වැඩිහිටි ජනගායනා සඳ ඉදිරිපත් කරනවා. එන්න වේදිකාවට. ඔය රතු පාට ගවුම එයත් ගේන්නකො මෙතෙන්ට. වයස අවුරුදු 16 ඉහළ. මං කියවනේ අර පොඩි පොල්තුගේ ගම කියලා. හරි හරි තැන්ක් යු. ඔයා ගේන්න එහෙනම්.